Hello guys, අපි අමු විස්තරය ගත්තා 17 Pro එක eSIM එක කරන්න කොහොමද කියලා බලන්න කෙලින්ම මේ විස්තරයක් දාන්නේ නැහැ කෙලින්ම අපිටම කරගන්න පුළුවන් විස්තරේ ගියා Do machine එකට අපි පෙන්නන්නම් කොහොමද අපේ SIM එක eSIM එකක් කරගන්නේ කියලා guys ගිහලා බලමු. ඉතින් guys අපි යනවා දැන් ඔහොම Do machine එක හොයාගෙන ඔන්න තියනවා Do machine එක හරි දැන් අපි උතන්ට ගිහිල්ලා ඉවර වෙලා දැන් බලමු අපි කොහොමද eSIM එක කරගන්නේ කියලා බලමු අපි තියෙන SIM එකටම eSIM එක කරගෙන උන්න ෆස්ට් ස්ටෙප් එක අපි ගත්තා මෙතන තියෙනවා අපිට සිලෙක්ට් කරගන්න ඔප්ෂන් එකක් replace SIM කියලා තියෙනවා guys ඉතින් අපි ඒක ටච් කරගන්නවා දැන් ඔහොම උතනින් replace SIM එක ටච් කරගත්තට පස්සේ එතන පෙන්නන ඔප්ෂන් එක අපේ ID එක දාන්න කියලා Emirates ID එක අපේ valid Emirates ID එක අපි ඇතුල් කරන්න ඕනේ එතන තියෙනවා point එකක් අපි එතනට දානවා ඔන්න ඔය විදියට ඊට පස්සේ දෙනවා next එක ඉතින් guys ඇත්තටම ලේසියි අපිට physical SIM එක eSIM එකක් කරගන්න ඊට පස්සේ පොඩි වෙලාවක් යනවා අපි චුට්ටක් ඉන්න ඕනේ ඊට පස්සේ ওই විදියට අපිට තියෙනවා වම් අත ඔන්න ඉතින් පේනවනේ වම කිව්වම ඉතින් දකුණු ෆින්ගර්ප්‍රින්ට් එක තියෙනවා ෆෝන් එකත් අරන් ඇවිල්ලා තියෙන කලබලයට ඒකයි උතන පෙන්නන්නේ ආයෙතන මම සිලෙක්ට් කරලා තියෙනවා මගේ වම් අතේ මහපටන් ගිල්ල හරි ඊට පස්සේ ඒකත් ඕකේ ඒකත් කම්ප්ලීට් ඊට පස්සේ අපි යනවා ඊළඟ ස්ටෙප් එකට guys ඉතින් මෙතන පෙන්නනවා guys ඔයාගේ SIM එකෙන් ඇක්ටිව් වෙලා තියෙන නම්බර්ස් ටික මගේ SIM එකේ ඇක්ටිව් වෙලා තියෙන නම්බර්ස් තුනක්. ඉතින් මට මොකද්ද eSIM එක කරගන්න ඕනි කියලා අහනවා. ඉතින් මගේ නම්බරේ උඩම තියෙන ඉඳන් මම උඩ එක ටච් කරනවා. ඉතින් guys උඩ එක ටච් කරපුවම එතනත් පොඩි වෙලාවක් යනවා අපිට. ඉතින් මම ඔහොම බලන් ඉන්නවා. ටයිම් එක ඔන්න ඔතනදී පෙන්නනවා සිලෙක්ට් කරන්න ඔප්ෂන් එකක් ෆිසිකල් SIM එක දැනට සිලෙක්ට් කරලා තියෙන්නේ මම සිලෙක්ට් කරනවා eSIM එක. ඔතන තමයි eSIM එක සිලෙක්ට් කරන්නේ guys. ආයෙ ඉල්ලනවා ID කාඩ් එක. ඔන්න ඉතින් ආයෙ හොයනවා ID කාඩ් එක. ID කාඩ් එක මැෂින් එකේ. ඒකම අරගෙන ඉතින් guys මම ආපහු ඇතුළට දානවා ස්කෑන් කරන්න. ඒකේ පෙන්නන විදිහට අපි ස්කෑන් කරනවා ඉස්සෙල්ම අපේ ඉස්සරහා පැත්තයි පිටිපස්ස පැත්තයි දෙකම ස්කෑන් කරන්න ඕනේ. ඔය වගේ ඔප්ෂන් එකක් පෙන්නනවා. ඊට පස්සේ මම ඕකේ කරලා SIM මගේ ID එක දානවා ආපහු ඇතුළට guys දාලා ඉවරලා ඕකේ දෙනවා ඊට පස්සේ චුට් වෙලාවක් ඉද්දි ඔන්න ඔහොම පෙන්නනවා උඩින් පෙන්නනවා මගේ එක ඊට පස්සේ ඒක හරි ඊට පස්සේ මම next දුන් දෙනවා ඊට පස්සේ ආයෙ පෙන්නනවා ඔප්ෂන් එකක්